මෙන්න වාර්තා වූ තවත් උණුසුම් පුවතක්. ඉතින් අද වීඩියෝෙන් මම අරන් ආවේ රයිගම් ටෙලි සම්මාන උළෙලේදී අපේ දක්ෂ රංගන ශිල්පිනියන් වගේම රංගන ශිල්පීන් ලබාගත් ජයග්‍රහණ කිහිපයක්. ඉතින් මේ තරු රාත්‍රිය කොළඹ ශැන්විලා හෝටලයේදී 29 වෙනිදා රාත්‍රියේ පැවැත්වුණා. වසරේ සම්මානනීය නාලිකාව ජාතික රූපවාහිනිය, වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය වියලි, වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා ප්‍රියන්ත සිරිකුමාර, වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නිලිය දිනක්ෂි ප්‍රියසාදී, වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය නළුවා උද්දික ප්‍රේමරත්න, වසරේ ජනප්‍රියම ටෙලි නාට්‍ය පාටකුරුල්ලෝ, වඩාත්ම ජනගත ටෙලි නාට්‍ය නිලිය මිෂෙල් දිල්හාරා, වඩාත්ම ජනගත ටෙලි නාට්‍ය නළුවා සජිත ඇන්තනි, වඩාත්ම ජනගත ටෙලි නාට්‍ය පාටකුරුල්ලෝ, වඩාත්ම ජනගත රූපවාහිනී වැඩසටහන සිරස ලක්ෂපති, වඩාත්ම ජනගත රූපවාහිනී නාලිකාව ටීවී දෙරණ, වඩාත්ම ජනගත ප්‍රවෘත්ති විකාශය හිරු ටීවී. ඉතින් මෙවැනි සම්මාන රැසකින් අපේ කලාකරුවන් සම්මානයට පාත්‍ර වුණා. ඉතින් මේ තොරතුරු දිනපතා දැනගන්න අපේ නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.